පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ළමා රෝග වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන අපේ පුංචි දරුවන් වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය සියලුම කාර්ය මණ්ඩලය ඒ වගේම සුබසාධක සංගමය එක්ක එකතු වෙලා ළමා උද්‍යානයක් නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඉතින් ඒ සඳහා රෝමියෝ ජුලියට් කියන වේදිකා නාට්‍ය අද පුලතිස්සි චන්ද්‍ර මණ්ඩපයේදී රඟ දක්වනවා. ඉතින් මේ පුංචි දරුවන් වෙනුවෙන් මේ ළමා උද්‍යානය හදන්න මේ රෝහල් කාර්ය මණ්ඩලය එකතු වෙලා මේ කරන වැඩේ සාර්ථක කරගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් අද ටිකට් පතක් මිලදීගෙන මේ වේදිකා නාට්‍ය නරඹන්න. සවස් 3:30ට ඒ වගේම සවස් 6:30ට දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කැමති වේලාවකට ඔයාලට පහසු වේලාවකට ඇවිල්ලා මේ පුංචි දුවදරුවන් වෙනුවෙන් කරන කාර්යයට සහයෝගයක් ලබා දෙන්න. හැබැයි ඔයාලට හිතනවා නම් මට මේ පින්කමට මේ දෙයට සහයෝගයක් දෙන්න ඕනේ. මගේ දායකත්වය දෙන්න ඕනේ. හැබැයි මට අද කාර්යබහුලයි. මට මේක දෙයට සහභාගී වෙන්න බෑ කියලා හිතනවා නම් එහෙම හිතන්න එපා. ඔයාලට පුළුවන් මේ නාට්‍ය නරඹුවා හෝ නැතා ටිකට් පතක් මිලදීගෙන මේ මහඟු පින්කමට දායක වෙන මේ පුංචි දරුවන් මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න මේ පුංචි දරුවන් වෙනුවෙන් කරන කැපකිරීමට අපි පුළුවන් විදිහට දායක වෙමු. පොළොන්නරුවේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දෙයට පොළොන්නරු ශික්ෂණ රෝහලේ සියලුම කාර්ය මණ්ඩල එකතු වෙලා මේ කරන වැඩේට සහයෝගයක් දෙන්න අද සවස් 3:30ට එහෙම නැත්නම් 6:30ට රඟ දක්වන රෝමියෝ ජුලියට් කියන මේ වේදිකා නාට්‍ය නරඹන්න එන්න පුලතිස්සි චන්ද්‍ර මණ්ඩපයට. මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරියත් අප පොළොන්නරු මහරෝහල සතුයි. මොකද පොළොන්නරු මහරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය වාසනා බණ්ඩාර මහත්මිය තමා මේ රෝමියෝ ජුලියට් කියන වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරිය. මේ වේදිකා නාට්‍ය ඉන්දියාවේ පවා තිරගත වූ වේදිකා නාට්‍යයක්. ඉතින් ආදරෙන් ඉල්ලන්නේ පොළොන්නරුවේ ජනතාව එන්න මේ වේදිකා නාට්‍ය නරඹන්න